ඔයාටත් මෙන්න මෙහෙම වෙලා තියෙනවද? ඔයා මොනවා හරි දෙයක් ගැන ගොඩාක් ආසාවෙන් කාත් එක්ක හරි කතා කර කර හිටියොත් එහෙම ඊට පස්සේ ඉඳලම ඔයාට ඒ දේ හැමතැනම පේන්න ගන්නවා නේද? උදාහරණයක් විදියට ඔයා යාළුවෙක් එක්ක ආසාවෙන් අලුත් වාහනයක් හරි මොකක් හරි ආස වාහනයක් ගැන කතා කර කර හිටියොත් එහෙම ඒ කතා කර කර හිටපු මොහොතේ ඉඳලම ඔයාට ඒ වාහනේ හැමතැනම පේන්න ගන්නවා නේද? එහෙම වෙලා තියෙනවා නම් ඒ කතා කරපු යාළුවා මේ වීඩියෝ එකේ මෙන්ෂන් කරන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ යටත් යවන්න. ඉතින් ඔන්න ඕක තේරුම් ගත්තොත් එහෙම අපිට අපේ ලයිෆ් එකේ ගොඩක් දේවල් චේන්ජ් කරන්න පුළුවන්. ඔය කතා කරන්නේ අපේ බ්‍රේන් එකේ ફોකස් එක ගැන. අපි ආස දෙයක් ගැන අපි කතා කරා, අපි බැලුවා, අපි හිතුවා නම් අපිට අන්න ඒ දේම බ්‍රේන් එකෙන් හයිලයිට් කරලා පෙන්නනවා. ඉතින් ඔය වගේ තමයි. අපි හැම වෙලාවෙම පොසිටිව් දේවල් හිතුවොත්, පොසිටිව් දේවල් දැක්කොත්, පොසිටිව් දේවල් කතා කරොත් අපිට හැම වෙලාවෙම පොසිටිව් දේවල්ම තමයි ලයිෆ් එකේ වෙන්නේ. මං කියන්නේ අපිට නරක නෙගටිව් දේවල් වෙන්නෙම නෑ කියලා. හැබැයි ඇවරේජ් එකක් විදිහට ගත්තොත් එහෙම අපේ ජීවිතේට පොසිටිව් දේවල්ම තමයි වෙන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි නෙගටිව් දේවල් බලන්න, නෙගටිව් දේවල් කතා කරන්න, නෙගටිව් දේවල් අහන්න ගියොත් එහෙම අපිට හැම වෙලාවෙම අපේ ජීවිතේ ඇවරේජ් වෙන්නේ නෙගටිව් විදිහට. ඉතින් එතකොට බලන්න ඔයගොල්ලන්ගේ ලයිෆ් එක සාමාන්‍යයෙන් පොසිටිව්ලි ගෙවෙන එකක්ද සාමාන්‍යයෙන් නෙගටිව්ලි ගෙවෙන එකක්ද කියලා. නෙගටිව්ලි ගෙවෙන එකක් නම් ඔයා හොඳට කල්පනා කරලා බලන්න ඔයාගේ දවසේ සාමාන්‍යයෙන් අහන, බලන, දකින දේවල් නෙගටිව් දේවල්ද පොසිටිව් දේවල්ද කියලා. උදාහරණයක් විදිහට ඔයා හැම වෙලාවෙම ආශ්‍රය කරන මිනිස්සු නෙගටිව් නම් ඔයාටත් ඒ නෙගටිවිටි එක එන්න පුළුවන්. ඒගොල්ලන් හැම වෙලාවෙම එක එක අයට වෛර කර කර, එක එක අයට ක්‍රෝධ කර කර හැම දෙයක්ම බෑ බෑ කී නෑ නෑ කී ඉන්න අය නම් ඔයාටත් ඒ වයිබ්‍රේෂන් එක එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා සෝෂල් මීඩියා වල ෆලෝ කරලා තියෙන පේජස් වල හැම වෙලාවෙම පතුරවන්නේ නරක දේවල්, නපුරු දේවල්, නෙගටිව් දේවල් නම් ඔයා කියවන්නේ ඒ දේවල්නේ හැම වෙලාවෙම. ඒතකොට ඒක ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් තියෙනවා ඔයාගේ ලයිෆ් එකේ වෙනස් වීම වලට. ඉතින් ඔන්න ඔක පොඩ්ඩක් අවධානයෙන් බලන්න. ඔයාටත් ඔයාගේ ලයිෆ් එක චේන්ජ් කරගන්න ඔන්න ඔය පොඩි පොඩි දේවල් උනත් චේන්ජ් කරන එක ලොකු ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්.